ඔවුන් ඔහුට කිව්වේ ලාහෝර් නගරයේ සිංහයා කියලා. මේ ඉම්රාන් ඛාන්ගේ අද තත්ත්වය. ඔහු සිරකරුවෙක්. ඉම්රාන් ඛාන් සිවිල් ඉංජිනේරියෙකුගේ පුත්‍රයෙක්. වංශවත් පවුල් පසුබිමක උරුමකරුවෙක්. 1952 පාකිස්තානයේදී උපන්නත් 1971 දී එංගලන්තයේ වූස්ටර්හි රාජකීය ව්‍යාකරණ පාසලට ඔහු ඇතුළත් වුණේ ක්‍රිකට් ක්‍රීඩාවත් කරන ගමන්. 1971 දී සංචාරක පාකිස්තාන කණ්ඩායමට එංගලන්තයේදීම එක් වෙලා ටෙස්ට් ක්‍රිකට් වරම් දිනා ගන්න මේ යෞවනයා සමත් වුණා. ඔහු 3 ඉරියව් ක්‍රීඩකයෙක්. අධ්‍යාපනයත් ඇතුළුව ඉරියව් 4ක්. 1972 දී ඔහු එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් කීබල් විශ්වවිද්‍යාලයෙන් දර්ශනය, දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව හදාරලා උපාධිය ලබා ගත්තා. 1973 1975 කාලය තුලදී ඔහු ඔක්ස්ෆර්ඩ් සරසවියේ ක්‍රිකට් කණ්ඩායමත් වූස්ටර්ෂයර් ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායමත් නියෝජනය කළා. 1982 වර්ෂය තුලදී ලෝ වැඩිම ටෙස්ට් කඩලුලාභියා වුණේ ඔහුයි. ටෙස්ට් තරගයකදී කඩලු 10ක් සමග ශතකයක් වාර්තා කළ ලොව දෙවැන්නා වුණෙත් ඔහුයි. 1989 දී වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයා නැමැති සම්මානය දිනාගත් පළමු ආසියානුවා බවටත් පත් වුණා. හැකියාවෙන්, රුවෙන්, ධනයෙන් සහ බලයෙන් එක ලෙස බැබළුණු ඉම්රාන්ගේ පසුපසින් ආවේ ආසියානු තරුණියන් විතරක් නෙවෙයි. එංගලන්ත, ඕස්ට්‍රේලියානු, නවසීලන්ත කාන්තාවන් ඔහුගේ ඇසුර ප්‍රිය කළා. ඔහු තරුණ කාලේ නළුවෙක් වගේ ලස්සනයි. කෙලිලොල් තරුණයෙකු වුණත් ඔහුගේ ක්‍රිකට් පරිච්ඡේදය හරි ඉහළින් ලියවුණා. 1987 දී ක්‍රිකට් වලින් විශ්‍රාමගෙන සිටි ඉම්රාන් ඛාන්ට නැවත ක්‍රිකට් කණ්ඩායම බාර ගන්නයි ආරාධනා කළේ එවකට පාකිස්තාන ජනාධිපති ජෙනරාල් සියා උල් හක්. එය බාරගෙන 1992 දී පාකිස්තාන කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරතාවය කරා මෙහෙය වූ නායකයා තමයි ඉම්රාන් ඛාන්. ඒක මුළු පාකිස්තානයටම සහ ලෝකයටම ඓතිහාසික දිනයක් වුණා. තරුණ කණ්ඩායමක් එක්ක ඕස්ට්‍රේලියාවට ගිහින් ලෝක කුසලාන අවසාන මහා තරගයේදී එංගලන්තය පරාජය කරලා ඔහු විසින් ජය ලබා ගැනීම ඓතිහාසික කතන්දරයක්. නායකයෙකු හැටියට ටෙස්ට් තරග 48කදී ජයග්‍රහණ 14ක් සහ පරාජයන් 8ක් ඔහු විසින් වාර්තා කළා. එක්දින තරග 139කදී ජයග්‍රහණ 75ක් සහ පරාජයන් 59ක් වාර්තා කළා. අපි 90 දශකයේදී දැකපු වසීම් අක්‍රම්, වකායොනිස්, හිංසමාමුල් හක් වගේ ක්‍රීඩකයන්ව හැදුවේ ඉම්රාන් ඛාන්. ඒ තමයි ඔහුගේ සුපිරි නායකත්වය. ක්‍රීඩකයෙකු හැටියට ඔහු ටෙස්ට් කඩලු 362ක සහ ටෙස්ට් ලකුණු 3807ක හිමිකරුවෙක්. දුර්ලභ ටෙස්ට් ලකුණු 3000ක් සහ ටෙස්ට් කඩලු 300ක් ලබාගත් සමාජයේ සමාජිකයෙක්. 37.69ක ටෙස්ට් ලකුණු සාමාන්‍යයක් සහ 22.81ක පන්දු යැවීමේ සාමාන්‍යයක් තියෙන ක්‍රීඩකයෙක් කියන්නේ කොච්චර ශ්‍රේෂ්ඨයෙක්ද? එක්දින ලකුණු සාමාන්‍ය 33.41යි. මුළු ලකුණු 3709යි. එක්දින කඩලු ලබා ගැනීමේ සාමාන්‍ය 26.61යි. කඩලු 182යි. 1993 දී ඔහු මොයිනුද්දීන් අහමඩ් කුරේෂිගේ අන්තර්වාර ආණ්ඩුවේ සංචාරක කර්මාන්ත තානාපතිවරයෙකු වුණා. 1995 දීත් ඉම්රාන් ඛාන් පාකිස්තානයේ බලවත්ම තරුව වූ නිසා අගමැතිනි බෙනාසීර් භූතෝ බිය වුණා. ඇය ඔහුට එරෙහිව විවිධ ප්‍රචාර දියත් කළා. 1996 දී ඉම්රාන් තමන්ගේම පක්ෂයක් සමගින් දේශපාලනයට පිවිසුණා. දෛවය හරි පුදුමාකාරයි. විපක්ෂය නියෝජනය කරමින් කාලයක් දේශපාලනය කළ ඉම්රාන් ඛාන් 2018 දී අගමැති ධූරයට පත් වුණා. ඒත් ඒ කාලය පාකිස්තානයට යහපත් කාලයක් වුණේ නැහැ. ආර්ථික තත්ත්වය වලපල්ලට යමින් තිබුණා. ඔහු ඔහුගේ කාර්යාල සේවකින් ගණන 524 සිට 2ට අඩු කළා. සුඛෝපභෝගී වාහන විකුණා දැම්මා. අගමැතිවරයාගේ නිල නිවාස වැයෙන් 49%ක් පහත හෙළුවා. කාර්යාල වියදම් වලින් 29%ක් පහත හෙළුවා. IMF එකත් එක්ක එකතු වෙලා විශාල වැඩ කටයුතු ටිකක් කරන්න ඔහුට සිදු වුණා. ඔහු චීන පාකිස්තාන නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් කළා. වේලි දෙකක් ඉදිකිරීම වෙනුවෙන් ලෝවටා ගොස් පාකිස්තාන රුපියල් බිලියන 17.2ක් එකතු කළා. ජල විදුලි ජනනය 20%කින් ඉහළ නංවා ගත්තා. ගල්ලඟුරු භාවිතය අවම කරගත්තා. දේශපාලකයන්ගේ දූෂණ සොයන්නට කමිටුවක් පත් කළා. ඉන්දියා පාකිස්තාන ගැටුම් සමතයකට පත් කරන්නට ඔහු ඔහුගේ ශූර නායකත්ව වචන භාවිතා කළා. ඒ සියල්ල එසේ තිබියදීත් 2022 දී විපක්ෂය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ මොහොතේ ඔහුගේ ළඟම සගයනුත් ඔහුගෙන් ඉවත් වුණා. මන්ත්‍රණ සභාවේදී ඔහු විශ්වාසභංගය පරාජය වුණා.
2023 දී ඔහුව නිවාස අඩස්සියට පත් වූ අතර 2025 දී අල්ලස් හා දූෂණ චෝදනා මත ඔහුව 14 වසරකට සිරගත කරනු ලැබුවා. මේ 72 වැනි ඔහුගේ අද තත්ත්වය.